හරි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන ද්‍රවස්ථිති විද්‍යාවේ පාඩමේ කොටසා මෙන්න මේ විදියට අයිස්කෙට ජලබඳුනකට දාලා ඒ අයිස්කෙට සම්පූර්ණයෙන් දියවෙන්න අපි ඉඩරිනවා. හැබැයි ඔයාලට බලාගන්න පුළුවන් ජල මට්ටමේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා. මම මේ වතුර වීදුරුවට වතුර සම්පූර්ණයෙන්ම පුරවලා තියෙන්නේ. දැන් මම මේකට අයිස්කෙට ටිකක් දාලා බලනවා අයිස් සම්පූර්ණයෙන්ම දියුණුනහම වතුර වීදුරුව උතුරලා යනවද නැද්ද කියලා. ඔයාලට දැන් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. හරි අපි කලින් වීඩියෝ එකේ බැලුවේ අපි බැලුවේ ජල භාජනයක අයිස් කැට ටිකක් අපි දානවා. එතකොට අයිස් කැට දියවෙල ඉවර වෙද්දී ඒ ජල භාජනයේ ද්‍රව මට්ටම වෙනස් වුන්නේ නැහැ. හරිද? ඒක තමයි දැන් අපි බලන්න යන්නේ. දැන් අපි මං කරේ වීදුරුවක කට මට්ටමටම පිරෙව්වා මේ කට මට්ටමටම ජලය පුරවලා අයිස් කැට ටික දැම්ම. එතකොට ඉතින් වතුර ටිකක් අයින් වුණා. ඉතින් දැන් අයිස් කැටක් තියෙනවා කට මට්ටමටම ජලයක් පිල්ල තියෙන්නේ වීදුරු භාජනේ වීදුරු කෝපයක් තිබ්බේ. එතකොට අයිස් කැට ඔක්කොම දියවෙලා ඉවර වුණා. අර වැඩිපුර වතුර ටිකක් එළියට ගියේ නැහැ. අපි බලමු මේ මොකද්ද උනේ කියලා එතන. හරි. එතකොට මේ විදිහට මම භාජනයක් අරගෙන මොකද්ද කරේ? කට මට්ටමටම වතුර ටික පුරවලා අයිස් කැට දැම්මා. එතකොට අයිස් කැට සම්පූර්ණයෙන්ම ගිල්ල පාවුන්නේ නැහැ. කොටසක් ද්‍රව පෘෂ්ඨයෙන් ඉහළට තිබ්බා අපිට බලා ගන්න පුළුවන් වුණා. මේ විදිහට ඒක අයිස් කැටයක් ගැන කතා කරන්නම්. එතකොට මේ අයිස් කැටේ ගත්තාම මේ විදිහට මේක ටික වෙලාවක් ගියාම ද්‍රව ජලය බවට පත් වෙනවා. අපි දන්නවා අයිස් වල ඝනත්වයට වඩා ජලයේ ඝනත්වය වැඩි. ඒ වගේම මේ අයිස් කැටේ දියවෙලා හැදෙන පරිමාව ද්‍රව ජල පරිමාව මේ අයිස් කැටේ පරිමාවට වඩා අඩු පරිමාවක් තමයි හැදෙන්නේ. හරිද? එතකොට අයිස් වල ඝනත්වය අඩුයි. හැබැයි නිශ්චිත ස්කන්ධයක් සැලකුවාම ද්‍රව ජලයට වඩා අයිස් වල පරිමාව වැඩි. එතකොට මේකේ මම පරිමාව ගන්නම් මේ අයිස් කැටේ පරිමාව Vi කියලා ගන්නවා. නිකන් ගන්නම්. එතකොට අයිස් වල ඝනත්වය ρ I කියලා ගන්නම්. මේ I දැන් මේ 1 නෙමෙයි. එතකොට මෙතන ගත්තොත් මේකේ පරිමාව VW ඝනත්වය ρW කියලා ගන්නම්. ද්‍රව ජලයේ. එතකොට අපි දන්නවා මේක සම්පූර්ණයෙන් දියලා ද්‍රව ජලයේ බවට පත් වුණා. ස්කන්ධ M කියලා ගමු. අපි දන්නවා දැන් මෙතනදී ජලාණු සංඛ්‍යාව වෙනසක් වෙන්නේ නැහනේ. මේ අයිස් කැටේ හැදිච්ච ජලාණු සංඛ්‍යාවයි මෙතනක් තියෙන්නේ. එතකොට ස්කන්ධේ වෙනසක් වෙන්න විදියක් නැහැ. එතකොට මේ අවස්ථා දෙකේදීම ස්කන්ධේ M කියලා මම ලියුවා. එතකොට මට මේකට F සමානයි M දාන්න පුළුවන්. එතකොට අපිට ලියා ගන්න පුළුවන් ත්වරණයේ බිඳුවෙන් සමතුලිතව තියෙනවනේ. එතකොට mg සමානයි u කියලා ලියන්න පුළුවන්. මේක බල දෙකක් යටතේ සමතුලිතව තියෙන්නේ. එතකොට අපි දන්නවා මේකේ බර ක්‍රියාත්මක වෙනවා සිරස්ව පහළට. ඒ වගේම තමයි උඩුකුරු තෙරපුම් බලය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේක නිදහසේ ගිලී පාවෙන අයිස් කැටයක් හින්දා මට මේකට දාන්න පුළුවන් මොකද්ද? ඉපිලුම් නියමය. ඉපිලුම් නියමයෙන් මෙහෙම ලියන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ආකිමිඩිස් මූලධර්මයේ ලියන්න පුළුවන් උඩුකුරු තෙරපුම් බලය සමානයි විස්ථාපිත ද්‍රව පරිමාව වාරයක් ඒ ද්‍රවයේ ඝනත්වයේ වාරයක් ගුරුත්වයේ ත්වරණය. එතකොට විස්ථාපිත ද්‍රව පරිමාව මම V නෝට් කියලා ගන්නම්. ඒ කියන්නේ අයිස් කැටේ දැන් මේ විදිහට අපි කොටසක් ගිලිනවනේ. මේ විදිහට ගිලෙන පරිමාව මම ලියනවා V නෝට් කියලා. හරිද? ගිලෙන පරිමාව V නෝට් කියලා ලියන. එතකොට මේ තියෙන ද්‍රව ජලයේනේ ρW තියෙන්නේ. එතකොට මෙතන ρW ඔය විදිහට ලියනවා. එතකොට මට මේ දෙක සමාන කරන්න පුළුවන්. mg සමානයි V නෝට් ρW වාරයක් G කියලා. G G දෙපැත්තෙම කපලා දාන්න පුළුවන්. එතකොට මට මේ අයිස් කැටේ ස්කන්ධය ආකාර දෙකකින් ලියන්න පුළුවන් මේ වැසුරේ. හරිද? ලියන්න පුළුවන් අයිස් කැටේ ස්කන්ධය ලියනවා අයිස් කැටේ පරිමාණ වාරයක් අයිස් කැටේ ඝනත්වය වගේම තමයි මේ හැදෙන ද්‍රවය ඇසුරිනු ද්‍රව ජලය ඇසුරිනු ලියන්න පුළුවන් නේ. හැදෙන ද්‍රව පරිමාව වාරයක් ජලයේ ඝනත්වය ඔය විදිහට ලියන්න පුළුවන්. එතකොට මට මෙතන m වෙනුවට මම මේක ආදේශ කරනවා.
අන්න අපිට මේකෙන් වැදගත් ප්‍රතිඵලයක් එනවා. මොකක්ද එන වැදගත් ප්‍රතිඵලය? වැදගත් ප්‍රතිඵලය තමයි මේක තමයි වැදගත්ම ප්‍රතිඵලය. මේ ගිලිලා තියෙන පරිමාව. ඒ කියන්නේ අයිස් කැටේ ගිලිලා තියෙන පරිමාව සමාන වෙනවලු අන්තිමේදී හැදෙන ද්‍රව පරිමාවට. මොකද්ද අයිස් කැටේ ගිලිලා තියෙන පරිමාව? මේ අයිස් කැටේ ගිලිලා තියෙන පරිමාව තියෙනනේ. අන්න ඒක සමාන වෙනවලු අයිස් කැටේ අවසානයේ දියවැල හැදෙන ද්‍රව පරිමාවට. ඒ කියන්නේ මේ VW සමානයි V නෝට්ට. එතකොට මෙන්න මේ පරිමාවයි සමානයි. අන්න ඒක හින්දා තමයි මෙන්න මේ ජල මට්ටම වෙනස් වෙන්නේ නැතුව තිබ්බේ. එහෙම නැත්නම් අපි දැන් මුලින් කරපු එකේ වගේ ජලය පිටතට නොගියේ. උතුරලා පිටතට නොගියේ මෙන්න මේ අයිස් කැටේ ගිලිච්ච පරිමාවය අන්තිමේදී අයිස් කැටේ දියවැල සම්පූර්ණයෙන්ම දියවැල හැදෙන ද්‍රව ජල පරිමාවයි සමාන වෙච්ච හින්දා